ඉතින් ඔයාලට පේනවා මෙහි පූජා කරන දේවල් පළතුරු මොනවද දන්සල හයි කොහොමද ඔයාලට ඔන්න අද අපි වෙසක් කෝඩු හදන්න යන්නේ. ඉතින් මේ කොරියාවේ වෙසක් තියෙන්නේ හෙට ලංකාවේ වෙසක් නම් 12 වෙනිදානේ මෙහෙ එතකොට වෙන වෙසක් තියෙන්නේ කවද්ද සතියකට කලින් තියෙන්නේ. සතියකට කලින් තමයි කොරියාවේ වෙසක් තියෙන්නේ. ඒ කියන්නේ කොරියාවේ චීනෙන්නේ චීනයේ මහායාන බුද්ධහම මේ තියෙන්නේ අපේ ආගමට ටිකක් වෙනස්. ඒක තමයි සතියකට කලින් තියෙන්නේ. අපි දන්න විදිහට. ඔව් දැන් අපි දෙන්න මේ කොරියාවට ඇවිල්ලා වෙසක් සමරන පළවෙනි පාර තමයි මේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ තිබුණා ඒනොට සැමරුවේ නැහැ. අද තමයි වෙසක් කෝඩු හදන පොඩක් සමරන්න හදන පළවෙනි පාර. ඔව් පළවෙනි පාරට වුණ ඉතින් අපි කොරියාවේදී වෙසක් කෝඩු හදලා වෙසක් සමරන්න තමයි ඉතින් හදන්නේ මේ අපි අද වෙසක් කෝඩු හදලා හෙට පන්සල් යනවා. කොරියා පන්සල් කරනවා යන්න හිතන්නේ. ඔව් පන්සල් ගිහිල්ලා ඔයාලට එතන වීඩියෝ එකක් අරන් එන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. අනිවාර්යෙන්. ඉතින් කොහොමද ලංකාවේ අපි දැන් මේ වීඩියෝ එක කරලා අප්ලෝඩ් කරන්නේ ලංකාවේ වෙසක් පොහේ දවසේදී. ඉතින් එදා හැටියට කතා කරලා අද කොහොමද ඔයාලා වෙසක් සමරුවද දන්සල් වලට ගිහිල්ලා හොඳට දන්සල් හැන්දාද කොහොමද මතක් වෙනවා. ගොඩක් මතක් කරලා ලංකාවේ හිටියා නම් ඉතින් අපිත් දන්සල් වදින්න යනවා. දන්සල් වදින්න කියලා රස කෑම කනවා. රස කෑම කාලා තොරම් බලන්න යනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ. සීන එකක් ලංකාවේ හිටියා නම් කොච්චර සතුටින් ඉන්න තිබ්බද කියලා දෙවි දෙවිදුකයි අතට. මම කරන්නේ පෑරුම් සීන් වැඩ. මම වෙසක් කුඩු හදනවා. ටකි වෙසක් කුඩු හදවන්න ලෑස්ති කරනවා. කපන්නේ. ඉතින් අපි මේ බැඳපු වෙසක් කුඩුව එකක් හැදුවා. එකක් හදනවා. එකක් හදලා අපි වෙසක් කුඩු දෙකයි හදන්නේ. ඒ විශේෂ වැඩ කරන්න හදන්නේ පන්සලට අපි කූඩුවක් ගෙනියලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු. එකක් මෙහෙල්ලලා එකක් පන්සලට ගෙනියනවා. ඔව් ඉතින් අපි තාම දන්නේ නැහැ පන්සලට ගියේ නැහැ. අපිත් පළවෙනි පාරට තමයි මේ පන්සලට යන්නේ. මේ වෙසක් කූඩු වෙනස් වල එක තියෙන රවුම් ලංකාවේ නිකන් බකට් වගේ. ඔව්. මේ සාමාන්‍ය මේ විදිහට හදන වෙසක් කුඩු දකින්න ටිකක් අඩුයි. අපේ ලංකාවේ කට්ටිය නම් හදනවා ඉතින් මේ වගේ වෙසක් කුඩු මේ කූපන් එකකින් සමරනවා. කූපන් එකකින් ගන්න පුළුවන් මේ වෙසක් කුඩු මේ කොළ ගන්න පුළුවන්. එතකොට මේ වෙසක් කුඩු හදන්න මේ මට පතුරු ගන්න පුළුවන්. අපි ගත්තේ මෙන්න මේක. කූපන් එකේ තියෙනවා සවුපලෙම නෙමෙයි සවුපලේ කුරුයි වෙනසක් නැහැ සවුපලේට. දැන් පන්සල් වල එක ඉස්සර පෙරහැරවල් පවත්වන පන්සලකම වගේ ලංකාවේ වගේ තමයි ඉතින් මේ කොරියාවේ දන්සල් තියෙනවා. පන්සල් වල එක උත්සව තියෙනවා. ලස්සන දේවල් බලන්න ගොඩක් තියෙනවා. ඒතකොට ටවුන් වල එහෙම ගියාම වෙසක් කුඩු එල්ලලා තියෙනවා. ඉතින් බුදුදහම කොරියාවේ නිරාගමිකයි තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් ඒ අතරින් බුදුදහම අදහන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. බුදුදහම අදහන කට්ටිය ඒ වගේම අදහන්නේ නැති අය වුණත් මේ වගේ උත්සව තියෙනකොට සම්බන්ධ වෙනවා, සහභාගී වෙනවා. ඉතින් අපිත් හරිම ආසාවෙන් ඉන්නවා මේ වගේ උත්සවයක සහභාගී වෙන්න. හෙට අපි යන පන්සලේ තියෙද කියලා බලමු. එහෙම තිබුණොත් ඔයාලටත් අපිට මේ වීඩියෝ අරන් එන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මාර්ග ලස්සන ඉස්සෙල්ලා මම ඉන්නකොට සුදු අපි මේ මම හිටියා කුමි සෙන්ටර් එකේ. කුමි සෙන්ටර් එකේ ආවොත් වෙසක් පොයට මේ අපේ සංවිධානය කළා මේ මොනවාද දුම් තෙල්පත් අරවා කණ්ඩායම කිව්වේ. දුම් තෙල්පත් දන්සලා. දුම් තෙල්පත් දන්සලකුයි මේ දානකුයි සංවිධානය කළා අපි. එතකොට ලංකාවේ. ඔව් එතකොට ලංකාවේ මම ඒකට ගිහලා රේඩියෝ වල ඒ වගේ ලස්සන දේවල් අපේ හාමුදුරුවරු සංවිධානය කරනවා. ඉතින් මහා විහාරයේ තියෙනවා දන්නවත් ඇති කොරියාවේ මහා විහාරෙත් ලස්සන උත්සව ටිකක් තිබුණා. අදත් තියෙනවා. ඊයේ තිබුණා නේද? ඊයේ තිබුණා. අදත් තියෙනවා. මේ අපිට ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද මේ අපි ට්‍රිප් එකක් ගියා වල වීඩියෝස් ටික බලන්නත් ඇති. වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔව් අපි ලස්සන තැන් වලට ගියා. ඒ නිසා අපි ටිකක් බිසි වුණා. ටිකක් දන්නවනේ ට්‍රිප් එකක් ගියාම ටිකක් අමාරුයිනේ. ඉතින් අපිට මහා විහාරය යන්න බැරි වුණා. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ අපේ ළඟ තියෙන පන්සලකට ගිහිල්ලා වෙසක් මේ විදිහට සමරන්න.
ඉතින් ඔයාලට කියන්න කැමතියි ඉතින් අපි අර ට්‍රිප් එක ගිහලා එහෙම ගත්ත ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරන්නේ Facebook එකේ අපිට YouTube එකට වීඩියෝස් ගොඩක් හැමදාම අරන් ඉන්න බැරි වෙනවා ඒ බැරි වෙනකොට ඉතින් අපි ෂෝට් වීඩියෝස් එතකොට රීල්ස් ෆොටෝස් වගේ දේවල් අප්ලෝඩ් කරන්නේ Facebook එක සහ TikTok එක හරහා ඉතින් ඔයාලට ඒ Facebook page එක TikTok file එක follow කරලා තිබුණොත් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා TikTok account එක සහ Facebook page එකත් follow කරලා තියාගන්න. Korean Jodu කියලා නමින් තමයි තියෙන්නේ. Korean Jodu official. ඔව් Korean Jodu official. ඉතල Korean Jodu විතරනේ තිබ්බේ. ඉතින් ඒක තමයි hack වුනේ. ඉතින් link එක ඔයාලට Facebook එකේ search කරන්න අමාරුයි නම් link එක තියෙනවා මේ වීඩියෝ එකේ පහළ description එකේ. ඔයාලා description එකට ගියොත් එහෙම අපේ Facebook page එක, TikTok channel එක, Instagram account එක ඒ වගේ හැම එකේම link එකෙන් හරිම පහසුවෙන් ගිහිල්ලා අපේ අනිත් channel ටික බලන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඉල්ලුවා අපි live එකක් දැම්මම ගොඩක් කට්ටිය කිව්වා අනේ අයියක්කේ මේ වෙසක් ඔයාලා සමරන විදිහ වීඩියෝ එකකින් අරන් ඉන්නකෝ කියලා පන්සලකට ගිහිල්ලා හැම ඉතින් ඒ නිසාම යන්න මේ මල්ලි හැමත් බලනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒ නිසාම යන්න අපි දෙන්න වෙසක් සමරන විදිහ වීඩියෝ එකකින් අරන් ඉන්න හිතුවේ විශේෂයෙන් පළවෙනි පාට අපි කියන්නේ කොහේවද සකුරු හදන්න ළමයි කියලා අන්න ඒකයි ඉස්සෙල්ලා අවුරුද්දේ වෙසක් සමරලා තමයි ලං කොරියාවට ආවේ. ඔයා ඇවිල්ලා මේ මාසේ මම හිතන්නේ මම ඇවිල්ලා කොසම් පොයි මම ඇවිල්ලා. ඔව් කොසම් පොයි ඔයා ඇවිල්ලා දැන් මට TikTok එකේ ස්ටෝරි එකක් ආවා. මම ආවේ පස්සේ මාස 21 මේ මාස 21 ආවේ. මම ආවේ වෙසක් පොයි සමරලා. සංසාර වෙලා සංසාර ගිහිල්ලා ඒක කරලා ආවේ. ඉතින් ගියාවිලා අවුරුදු දෙකක් යනවා. අවුරුදු දෙකක් දැනුනේ නැහැ. පෙන්නන්න යාළුවන්ට අප්පයක් කාලා කරන්න දෙන්නේ thank you ඔන්න අද තමයි පළවෙනි වතාවට අප්ප හැදුවේ හොඳයිද බලන්න අපි දෙන්නයි කූඩු දෙක මේක මගේ සුදු පාටේ මේ දෙක මං තමයි එලෙව්වේ හදන්න කවුද කියලා දැක්කන්නේ අපි යමු එහෙනම් පන්සලට සේගෙල්ල පන්සල් යමු හෙට අපි තාම කාල නෙමේ යාවේ නිසා දිවා ආහාර මෙතනින් අරගෙන ආයි හාමුදුරුවෝ මුණ ගැහෙන්න එන්න කිව්වා. ඉතින් හාමුදුරුවන්වත් හම්බෙලා හාමුදුරුවොත් එක්ක ටිකක් වෙලා කතා කරලා හාමුදුරුවෝ පිනිල් එකක් දුන්නා වෙසක්කොඩු එල්ලන්න අපිට ගේන්නත් බැරි වුණා. ඉතින් විශේෂ තියෙන්නේ හාමුදුරුවෝ ලංකාවේ අවුරුදු 4ක් පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙනගෙන කොරියන් හාමුදුරු කෙනෙක් පාලි ඉගෙනගෙන තියනවලු අවුරුදු 4ක් පේරාදෙණිය කැම්පස් එකේ. ඉතින් අපි එනකොටම හාමුදුරුවෝ හොඳට බලාගෙන හිටියා අපි දිහා. ඔව් වෙසක්කොඩු දිහා හාමුදුරුවෝ දැකලා තියෙනවා. මෙහෙ වෙසක්කොඩු විදිහට තියෙන මෙන්න මේ වගේ ඒවා මෙන්න මේ බකට් වගේ. ඉතින් මේවා ගොඩක් දැකලා තියෙනවා කිව්වා. අපි එනකොට ඉඳන් මේ හාමුදුරුවෝ අපි දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ අපි හාමුදුරුවන් ගිහලා හම්බුනාට පස්සේ හාමුදුරුවෝ කිව්වා හාමුදුරන් ගැන විස්තර ලංකාවේ කොහෙද කියලා. අපි රන්දපුරේ කියලා එහෙම කිව්වා. රන්දපුරේම හාමුදුරුවෝ දන්නවා. හරිම සතුටුයි. මේ හාමුදුරුවෝ කිව්වා අපිට හැමෝටම මේ ලංකාවේ කට්ටිය මෙහි ගොඩක් ඉන්නානේ. සෙන්සුරාදාට ඉරිදට මොකද කරන්න එහෙම කියලා කතා කරලා සාමාන්‍යයෙන් පන්සල පැත්තේ ඇවිල්ලා යන්න එහෙම කියලා හාමුදුරුවෝත් කිව්වා. ආපු ගමන් අපිට කෑම කාලෙන්න කියලා ඔහොම ඉතින් ඔයාලට වීඩියෝ එකෙන් අරන් ආවා. දැන් අපි යමු එහෙනම් වෙසක්කොඩු එල්ලන්න.
ගන්න පුළුවන් මේකක් මානමයි අපි අරන් මානමක් පූජා කරලා අපි කරලා ගන්න තියෙන්නේ. පහනක් පත්තු කරනවා. මේකනේ. ඔව්. යම්. ඉතින් මේනා මෙහි පූජා කරන දේවල් පළතුරු. එතකොට මගේ ෆෝන් එකේ නම් බැටරිත් බැස්සා වීඩියෝ කරලා මේ අපි දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න හැදුවේ. අපි දැන් පන්සල් ගිහිල්ලා බුදුන් ඇදලා වෙසක් කෝඩ් දෙකත් එල්ලලා දැන් හාමුදුරුවන්ට හම්බෙලා අපි හාමුදුරන්ටත් ඇදලා ගෙදර යනවා. ඉතින් අපි එහෙමනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම වෙසක් පොය වීඩියෝ එකකින් හම්බෙමු. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඔයාලා දන්සල් කාලා වෙසක් පොයට පන්සල් ගිහිල්ලා වැඳලා හැම ඇති කියලා අපි හිතනවා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට thank you. එවනම් අපි ගිහිල්ලා එන්න. Bye.